ඔන්න අපි අද ආවා අලුත් තැනක් බලන්න අයර්ලන්තේ. මේක තියෙන්නේ ඩබ්ලින් වල ඉඳලා කිලෝමීටර් 50ක් විතර දකුණු පැත්තට වෙන්න. මේක මේ පාක් එකක්, ලැවෙන්ඩර් පාක්. ඉතින් තාම ලස්සන තැනක් මෙතන. ලැවෙන්ඩර් කියන මල් තමයි මෙතන තියෙන්නේ මේ පාක් එකේ. ඉතින් අපි යමු ඒක බලන්න. ඉතින් මෙතන තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඇතුල් වෙන්න ටිකට් ගන්නෙ නෑ ඇත්තටම. ඒ වුණාට වාහනයකට මේ පාකින් ටිකට් එක තමයි යුරෝ 6ක් තමයි ගන්නෙ. ඉතින් එච්චරයි තමයි මේ ඇතුල් වීම තියෙන්නේ. අපි යමු මේක බලන්න ඉතින් කියලා. මේ අවටන් පරිසරය අර කොළ පාට ගතිය පොඩ්ඩක් අඩුයි. මොකද මේ කාලේ රස්නිය වැටෙනවා. ගොඩක් ගස් කොළන් මැලවිලා තමයි තියෙන්නේ. අවුවට බලන්න පුළුවන්. අපි යමු බලාගෙන. මගදිගට තියෙන දේවල් මම එක කියන්නම්. මේ තියෙන්නේ ඒ එක තැනක් යන අතරමඟ. මේක තාම මේක මොකද්ද මේ? ලැට බලමු මොනවද කියලා. මේක න අපි දන්නේ නැහැ මොකද්ද කියලා. උනාට මෙතන මේ බලන්න පුළුවන්. කොහොමද? හොඳයි. Hello. අපි අද කොහේ? where are we going now? This is the lavender garden. Lavender garden. You guys should come here right now. It's full of bees. Yeah, it's full of bees. Yeah. Yeah. Okay. Okay, go. Oh. Come. Yeah. No, it's not work. It's not work. How? You can. Oh. Okay, explain. This is the lavender garden. I wonder where Kavin. Okay. Yeah. Ini garden තමයි. මේ කාලෙට නම් මල් මැලවිලා තියෙන්නේ. නැත්තම් මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මේ දම් පාටින් බලා ගන්න පුළුවන්. ඉතින් see bees. Udah mimas sih na. Loko mimas utama ini. බලන්න පුළුවන් විශාල ප්‍රදේශයක් තියෙනවා මේ ලැවෙන්ඩර් මල්.
යමු මේක වටේම බලන්න. මේ කාලෙට මල් පර වෙලා තියෙන ඇත්තටම. මම නැත්තම් හරිම ලස්සනයි මේ තැන. තම්පාරට මල් බලා ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට කට්ටිය එනවා ඇත්තටම මේ තැන බලන්න. මොකද මෙච්චර විශාල මල් ප්‍රමාණයක් තියෙන එකම තැන මේ මල් තියෙන තැනක් නෑ. ඒ හින්දා තමයි මේ ඉස්සෙන්නේ මේක බලන්න. Hi Kavin. Go there. අපි මෙතනින් යමු ඇතුළට බලන්න. තව මේ පැත්තේ තියෙනවා තන්නේ මල්. මෙතනින් ඇතුළට යමු. වෙනවා ඒ කට්ටිය ගොඩක් එනවා මේ අද නිවාඩු දවස. ඒ වගේම සඳුදාත් නිවාඩු දවසක්. එන දවස් 3ක නිවාඩුවක් තියෙනවා. ඒතර මම නම් ගහරුවද නිවාඩු. දවස් 4ක් අපි මේ හිතන් ඉන්නවා මේ දවස් ටිකේ ඇවිදින්න. කොහොමත් අපි සතියේ අන්තේ මේ අයර්ලන්තේ තියෙන තැන් හැම තැනටම වගේ අපි විසිට් කරන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අපි යනවා තැනටම අයර්ලන්තේ හැම තැනම වගේ අපි මේ වෙනකොට විසිට් කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි කියන්න බෑ. තරම් ලස්සනයි. විශාල කැලේවල් වගේම විශාල ලස්සන කඳු වගේම දියඇලි ඒ වගේ විශාල ප්‍රමාණයක් මේ අයර්ලන්තේ පුරාම තියෙනවා. මේ තියෙන තව තැනක් ලැවෙන් රාමල් තමයි තියෙන්නේ. බලන්න පුළුවන්. හරිම ලස්සනයි. අපිට මේ දිගට ඔන්න යන්න පුළුවන්. අපි ගිහින් බලමු මේක දිගේ. රාමල් තමයි මේ තියෙන්නේ. මම බාන මීමැස්සු ඉන්නවා. මේ මීමැස්ස හරිම ලොකුයි. ඒ ලංකාවේ වගේ නෙමෙයි. ඒ මීමැස්ස ජාතියක් ඇත්තටම. බඹරු වගේ.
කට්ටිය ඇවිල්ලා මෙතන ලස්සන ෆොටෝ ගහනවා. දැන් හදලා තියෙන්නේ මෙතන. ඉතින් මොන කෙනෙකුට ෆොටෝ ගහන්න පුළුවන්. අපි මේක දිගේ පහළට යමු. ඇවිදින්න. දිගටම තියෙන්නේ ලැවැන්ඩර් මල්. ඒ වගේම ලස්සන සමනල්ලු බලා ගන්න පුළුවන් මෙතන. සමනල්ලු ඉන්නවා මේ එක එක පාට සමනල්ලු ඉන්නේ. අපිට සමනල්ලුත් බලා ගන්න පුළුවන් මෙතනදී. ලස්සන සමනල්ලු. තියෙන්නේ ඒ පාත්ති විදිහට හදලා තියෙන්නේ. ඇත්තට මේවා වගා කරලා තියෙන්නේ මේ වගේ ටයර් වලට පස් පුරවලා එහෙම තමයි හදලා තියෙන්නේ. ඊටම ආකාරයට ඉතින් හරිම ලස්සන සුන්දර දර්ශනයක් මේක. ඒ වගේම අවට සම්පූර්ණයෙන්ම ගන්න කැලෑව තියෙන්නේ. තව පහළට යන්න පුළුවන්. ඇත්තටම මේ වගේ සුන්දර දේවල් අපිට මේ අයර්ලන්තේ පුරාටම බලා ගන්න පුළුවන්. ඉතින් මිනිස්සු හරි කැමති මේ ස්වභාව ධර්මයත් එක්ක ඒ සුන්දරත්වයේ විඳ ගන්න. නිවාඩුවක් ලැබුණු හැම වෙලේම බලන්නේ හැමෝම මේ වගේ සුන්දර තැන් විසිට් කරන්න. ඉතින් බලන්න පුළුවන් මිනිස්සු ඇවිල්ලා පාඩුවේ තමන්ගේ ඒ දේවල් රස විඳින බව ආකාරයේ. ඉතින් මෙතන ඇත්තට මෙතනින් අපිට මේ කැලේ තුලට යන්න පුළුවන්. මෙතන බලන්න පුළුවන් මේ විශාල කැලයක්. අපි මේ ටික තමයි බලන්නේ අද. තව අපි යමු. එතන තියෙන සෙල්ලම් කරන්න නම් ළමයින්ට. ආපහු යමු දැන්. ඉතින් මේක සුන්දර අත්දැකීමක්. අයර්ලන්තයේ තවත් එක් ස්ථානයක් මේ. ඉතින් මේ වගේ ස්ථාන නරඹන්න එන්න කියලා හැමෝටම
ආරාධනා කරනවා විශේෂයෙන් අයර්ලන්තයට දැනට ඇවිල්ලා ඉන්න අයට මේ වගේ තැනක විසිට් කරන්න පුළුවන්. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා මේ ස්ථානයත් ඔබගේ ඒ විසිට් කරන ස්ථානයකට දාගන්න කියලා. ඉතින් හරිම ලස්සනයි ඔය. मी तुझ्या लेफ्टला गेला ඕක තමයි මේ ස්ථානය. එහෙමනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.